Hello guys. අපි අද ආසාවෙන් සෙල්ලම් කරන Pokemon cards තියෙනවා නේද? ඒකේ ඉතිහාසය දන්නවද? ඒකේ වර්තමාන තත්ත්වය ඔයා දන්නවද? ඒක ගැන බලන්න අපි අද වීඩියෝ එකට යමු. 1996 ඔක්තෝබර් 20th ජපානයේ Pokemon trading card game TCG ප්‍රථම වරට ජපානයේ නිකුත් කෙරුණා. මේ Pokemon වීඩියෝ ක්‍රීඩා මත පදනම්ව නිර්මාණය කර අතර ඉතා කෙටි කාලයක් තුළ එය එකතු කිරීමේ සහ තරඟ ක්‍රීඩාවල් ලෙස ජනප්‍රියට පත් වුණා. ඊට පස්සේ එහි ලෝක ව්‍යාප්තිය පටන් ගත්තා. Pokemon card උතුරු ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දුන් විට එතෙන් සිට එය ලොව පුරා දරුවන් සහ වැඩිහිටියන් අතර විශාල ජනප්‍රියත්වයක් දිනාගත්තා. ඒත් එකම ආයෙත් 2003ට ආවොතින් නව කළමනාකාරයක් පටන් ගත්තා. ඒ මගින් පුරා නිල තරඟ සහ නව කාඩ්පත් මාලා අඛණ්ඩව නිකුත් කරන්න පටන් ගත්තා. අද වෙන විට මොකද්ද වෙලා තියෙන්නේ? රටවල් දස ගණනක භාෂා රැසකින් ආලෙවි වන අතර ඒ ලෝක විශාලතම එකතු කළ හැකි කාඩ් ක්‍රීඩා අතරින් එකක් ලෙස සැලකෙනවා. වසර 30ක සංවත්සරයක් මේ වෙනුවට Pokemon සන්නාමය දිනාගෙන තියෙනවා. 30 වෙනි සංවත්සරයේ සමරන අතර Pokemon trading card game තවමත් ලෝක පුරා ක්‍රීඩකයන් සහ එකතු කරන්නන් අතර ඉහළ ජනප්‍රියත්වයක් පවත්වාගෙන යනවා. මං අද සබු ගන්නවා ඊළඟ වීඩියෝ එකේ ඔයාව මීට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මං අද සබු ගන්නවා